ආයුබෝවන් සුබ දවසක් කොහොමද ඉතින් සාමාන්‍යයෙන් මේ YouTube අවකාශය එහෙම නැත්නම් මේ බලපුවාම මේ සයිබර් අවකාශය අපි වගේ කෙස් පැහිච්ච කැවුල ඉවිච්ච මේ වගේ මිනිස්සු බොහොම අඩුයි හමු වෙනවා නමුත් අපේ කාලේ වයස දිහා බලපුවාම අපිට සමහර දේවල් කියන්න හිතෙනවා මේ ඔබ කතා බහ කරන දේවල් දැක්කම මේ අපේ අත්දැකීම් එක්ක යමක් කමක් කතා කළොත් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මොනවද කතා කරන්නේ? කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් සයිබර් අවකාශයේ ඉන්න ඔබ ඔයාලා වගේ අය අපි ගැන කියන්නේ අකුරු තුනේ නමනේ නේද? ඒකෝ ඉතින් අපි කියන ඒවා සමහර විට ඔයාලට එච්චර මේ ගැළපෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒවා ඉතින් අපි සාමාන්‍යයෙන් කතා බහ කරනකොට මේ වයසක මිනිස්සු කතා කරනකොට බොහෝ අය ඔයාලා කියන්නේ මේ දොඩවනවා කියලානේ. ඉතින් මටත් හිතුණා මොන හරි දොඩවන්න ඕන කියලා. ඉතින් අපි දොඩවනේවා ඉච්චක ලොකුවට ගණන් ගන්නත් එපා. හැබැයි මේ දොඩවනේ යමක් තිබ්බොත් ඒක ගත්තට කමකුත් නැහැ. එහෙම හොඳයිනේ. ඔව්. ඉතින් දැන් අපි මේ ගත කරන කාල පරාසය ගත්තොත් හරිම දුක්ඛිතයි. මොකද මේ වන විට අපි නොසිතූ විදිහට කාලගුණයේ වෙනස්කම් වෙලා සිදු වෙලා අපිට ලොකු විපත් සිදු වෙලා තියෙන්නේ. මේ වන විට දැන් සමහර විට මේ බලන ඔබේ ඉන්න ප්‍රදේශවල ඇතැම් විටක අඩි ගාණක් පස්සයට ඔබේ හිතවතුන් ඉන්නවා වෙන්න පුළුවන්. අපේ හිතවතුන් අඩි ගාණක් පස්සයට ඉන්නවා. තාම ඒ හොයාගෙන හිම නැහැ. එහෙම දැන් තියෙනවා. ඒ වගේම සමහර විට අවතැන් වෙලා තැන් වල ඉන්නේ. කඳුළු වල ඉන්නේ. ඉතින් මේ සිදුවුණු හානිය ගත්තොත් සුනාමියට වඩා වැඩි. අපේ ජීවිත කාලෙදී දැන් මේ හැඩි දැක්කම තේරෙනවනේ. අපේ ජීවිත කාලෙදී මට මතකයි මුලින්ම මේ වගේ ගම් වතුරක් සුලිසුලක් ආවේ 78 වගේ. ඔය ඇන්ටන් ජෝන් සින්දුවරත් කියන්නේ සුලිසුලන් හමාලා කියලා. අන්න ඒක තමයි මට මතක තිබ්බ දේ. ඒ වෙනකොට ඒ සුලිසුලඟ නිසා අපේ ගෙවල් වල වහලා ගැලවිලා ගියා. වතුරත් ගෙවල් වලට දැම්මා. එතකොට අපිත් ඔය හිතවතුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා තමයි හිටියේ. ඒ කාලේ. ඊට පස්සේ මතක තියෙන විදිහකට ආපු දේ තමයි 80 ගණන් වල වගේ මට මතක විදිහට කන්තලේ වැව කැඩිලා ගියේ. කන්තලේ වැව බෙම්ම කැඩිලා එතනත් විශාල හානියක් සිද්ධ වුණා. ඊට පස්සේ ඒක තමයි ඊට පස්සේ ඔය අතරින් පතර රත්නපුරේ මේ තැන් වල කඳු නායයන් සිදු වුණා. ඒ නායයන් සිදු වෙලා සමහර විට ගම් කීපයක් හානි වුණා. ඒවා මතකයක් තියෙනවා. ඊට පස්සේ විශාලම හානිය මතක විදිහට සුනාමිය. සුනාමිය ගැන කියන්න ඕනේ නැහැ 2004 ඉතින් තව දවස් කීපකින් අපි සුනාමි සමගමත් ගන්න ඕන. ඒ අතරේ ඊට කලින් අපිට නොවැම්බරේ මේ වෙච්ච විනාශය. මේකත් සුළි කුණාටුවක් එක්ක ආපු හානියක්. ස්වභාවික විපතක්. ස්වභාවික විපත් සමහර විට මට ඇති වෙච්ච ප්‍රශ්නයක් තමයි අපි පොඩි කාලේ අපි අහලා තිබ්බේ නෑ මේ විදිහට කඳු නාය යනවායි කියලා. එහෙමත් එකක් දෙකක් නාය ගියා කියන එක තමයි අපිට අහන්න ලැබුණේ. දැන් නාය යෑම වැඩි වෙලා තියෙනවා. ස්වභාවික විපත්. ඉතින් මේ කඳු නාය යාම වලට හේතුවත් මිනිස් ක්‍රියාකාරීත්වය අවිධිමත් ලෙස මිනිස් ක්‍රියාකාරීත්වය කියලා කියන්න පුළුවන්. ඒවට සාක්ෂි තියෙනවා. ඉතින් දැන් ඊළඟට තියෙන තමයි මේ සහනාධාර බෙදිලි. දැන් සහනාධාර බෙදා ගන්න ගිහිල්ලා අන්න ඊයේ දවසේ ආරංචියක් ලැබුණා එක් පුජ්‍යලෙක් මරුමුවටපත් වෙලා. ඇත්තෙන්ම අපේ මිනිස්සු එක්කන්ට මේ ලැබෙන දේවත් හරියට ලබා ගන්න උනන්දුවක් නැතිකමද? එහෙම නැත්නම් ඉවසීමක් නැතිකමද? මොකද්දෝ හේතුවක් තියෙනවා. ඉතින් බලන්න මේ සහනාධාර සඳහා ජීවිතයක් අහිමි වුණා කියන එක තවත් ඉස්සරහට වැඩි වෙයිද මන්දා. මොකද දැන් මේ නිවාස වලට හානි වෙච්චට දෙන වන්දි ගැන බලපුවහම සමහර විට සහෝදරයෝ අතරේ පවුලේ අය අතරේ මොකද අපි දන්නවා සමහර විට එකම ගේ පවුල් දෙක තුනක් හිටලා තියෙනවා. එතකොට මේ ලැබෙන වන්දි මුදල බෙදා ගන්න බැරුව ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න ඉස්සරහට ඇති වෙයිද කියලා මට පොඩි සැකයක් ඇති වෙනවා. ඉතින් මම මේ දොඩවන එක නික කරන්නේ. ඉතින් දොඩවනකොට ওই වගේ දේවලුත් නිකන් ඉදිරියට හිතෙනවා. ඒ වගේම
තමා අපිට මේ විපතත් එක්ක හිතා බලන්න ඕන දෙයක් තමයි අපේ අත්‍යවශ්‍ය සේවාවන්. අපි කොහොමද නිවැරදි ලෙස සපුරා ගන්නේ? මේ වගේ විපතක් නැවත සිදු වුණොත් අපි කොහොමද මේවා කළමනාකරණය කරගන්නේ? ඒ ගැනත් නැවත හිතා බලන්න ඕන. මට අමතක වුණානේ. කොරෝනා එක්කටත් අපි මුහුණ දුන්නා නේද? ඒක මීට වඩා වෙනස්. ඉතින් අයිත් දවසක දොඩවන්න මොනවා හරි ඉතින් මේ දෙඩවිල්ල ගැන ඔබට මොකද හිතෙන්නේ කියලාත් කියන්න. ගිහිල්ලා එන්න. අයිබෝවා.